ඉස්සොරි වලට හැම කෙනාම බෙහෙත් අහනවා නේද? මෙන්න අපේ සිංහල පාරම්පරික හොඳ අත් බෙහෙතක්. මේ කියන බෙහෙත් නම් ඇත්තටම මමත් පොඩි කාලේ පාවිච්චි කරපු අත් බෙහෙත්. ඒක නිසා බෙහෙත ගැන බය වෙන්න එපා. ඔයා මේ බෙහෙත හොයාගන්නම ඕන. බෙහෙත තමයි ගොඩපර. මේක ලොකු ගහක් පොඩි ගෙඩි ගොඩක් හැදෙනවා. මම නම් ඒ කාලේ නාන්න සූදානම් වෙලා ගොඩපර ගෙඩි අරගෙන ගලක් උඩ තියලා තව ගලකින් තලනවා. තලලා එහෙමම ඒ එන සාරයට දෙහි උස ටිකක් දාලා අරගෙන ඔළුවේ ගා ගන්නවා. විනාඩි 30ක් වගේ තියාගෙන නානවා. ඔය විදිහට දවස් 7ක් වගේ කරගත්තාම ලෙඩේ සුවයි. ඒ දවස් ටිකේ සබන් ගන්න එපා, වෙනත් ආලේප ගන්නත් එපා. ඒ වගේම ඔය බෙහෙත මෙහෙම හදා ගන්නත් පුළුවන් කැමති කෙනෙක්ට ගොඩපර ගෙඩි 3ක් කෑලි වලට කපා ගන්න. ඒකට පොතු පිටින්ම දෙහි ගෙඩියකුත් කපලා දාගන්න. උළුහාල් තේ හැන්දකුත් දාලා වතුර කෝප්පයකුත් දාලා ලිපේ තියන්න. එක වෙලාවක් රත් කරගන්න. වතුර ටික හිඳීගෙන එනකොට බා ගන්න. ඉතුරු වෙලා තියෙන සියල්ල හොඳට කලවම් කරගෙන හිස් කබලේ ගා ගන්න. විනාඩි 40ක් වගේ තියෙන්න ඇරලා නා ගන්න. වෙනත් ආලේප වර්ග ගන්න එපා. සතියක් වගේ කරලා බලන්නකෝ ලෙඩේ සුවයි. වෙදපප්පගේ අලුත්ම වීඩියෝ දාපු ගමන් ගෙන්න ගන්න නම් පප්පගේ channel එක subscribe කරන්න. bell icon එකත් ඔබන්න. එතකොට තමයි වෙදපප්ප දාන අලුත්ම වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි. ඕම් නමෝ භගවතේ වාසුදේවාය ධන්වන්තරයේ